අදත් මගේ channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම කියන්න යන්නේ හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් මේ ටිකේ. මගෙන් ගොඩක් අය අහන දෙයක් තමයි අයියේ RTC පැටව ඉක්මනට ලොකු කරගන්න ක්‍රමයක් නැද්ද කියලා. එහෙනම් අද අපි කතා කරමු කොහොමද red tail catfish ලව ඉක්මනට ලොකු කරගන්නේ කියලා. හැබැයි මුලින්ම කියන්න ඕනි අපිට ඕනි ඉක්මනට මාළුව ලොකු වෙන්නේ නැහැ. අපි එයාට සුදුසු පරිසරයක් එතකොට සුදුසු ටැංකියක් ලබා දෙන එකෙන් තමයි එයා ඉක්මනට ලොකු වෙන්නේ. ඒකත් එක්කම සාමාන්‍යයෙන් මෙයාලව අපිට ඉක්මනට ලොකු කරගන්න ඕන නම් අපි කරුණු තුනක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. එක තමයි ටැංකියේ ඉඩ. දෙක තමයි ටැංකියට දෙන ෆිල්ටරේෂන් එක. ඒ කියන්නේ ටැංකියට දෙන ෆිල්ටර් එක ගැන. තුන තමයි මෙයාලට දෙන්න ඕනි කෑම. අපි සාමාන්‍යයෙන් ටැංක් ස්පේස් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් red tail catfish කියන්නේ මිරිදිය මාළු අතරේ 4 වෙනියට හෝ 5 වෙනියට ඉන්න ලොකුම වෙන මාළුවා. එතකොට මෙයාලා කැලේදී ඒ කියන්නේ ඇමේසන් ගඟේදී මෙයාලගේ අඩි 5ක විතර ලොකු මාළුත් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි අපි පොකුණක හෝ ටැංකියක හදනවා නම් සාමාන්‍යයෙන් අඩි 3මාරක් 4ක් විතර ලොකු වෙන්න පුළුවන් මේ මාළුවේ. එතකොට අපි මෙයාලට දෙන්න ඕනි ඉඩ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි. මුලින්ම කියන්න ඕනි red tail catfish කෙනෙක්ට අපිට ඉස්සරහට ලොකු ඉඩක් දෙන්න බැරි නම් ඔයා ඒ මාළුවෙක්ව හදන්න ගන්න එපා. මොකද red tail catfish කියන්නේ ගොඩක් ලොකු වෙන මාළුවෙක්. අනිත් එක තමයි සාමාන්‍යයෙන් මම නම් රෙකමන්ඩ් කරන්නේ red tail catfish කෙනෙක්ට වීදුරු ටැංකියකට වඩා පොකුණක්. සාමාන්‍යයෙන් අඟල් 8 9 සාමාන්‍යයෙන් අඩිය වගේ වෙනකන් හැදුවට කමන්නේ නැහැ ටැංකියක. ඊට පස්සේ යාලට පොකුණක් දෙන එක තමයි හොඳම දේ. මොකද පොකුණේ ඉඩ තියෙනවා. එතකොට මාළුවට පීනලා කරලා ඉන්න පුළුවන් හින්දා ඒකෙනුත් අපිට මෙයාලව ඉක්මනට ලොකු කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඊළඟට අපි සැලකිලිමත් වෙන්න ඕනි කාරණාව තමයි මෙයාලගේ ටැංක් එකේ තියෙන ෆිල්ටරේෂන් එක ගැන. ඒ කියන්නේ ඔයාලා මෙයාලගේ ටැංකියට දාලා තියෙන ෆිල්ටර් එක ගැන. සාමාන්‍යයෙන් red tail catfish කියන්නේ ටැංකියේ පතුලේ ඉන්න මාළුවෙක්. ඒ කියන්නේ අඩියේ කොහෙට හරි වෙලා ඉන්න මාළුවෙක්. එයාට බඩගිනි හැදුනම තමයි එයා ටැංකියෙන් එළිය ටැංකියෙන් හෝ එයා හැංගිලා ඉන්න තැනින් එළියට ඇවිල්ලා කෑම හොයන්න පටන් ගන්න. එතකොට එයා කෑම කාලා වුණත් ආපහු එයා ඉන්න තැනට ගිහින් ආයි එතන ඉන්න එක තමයි කරන්නේ. එතකොට red tail catfish ලා කෑම කෑවහම සාමාන්‍යයෙන් red tail catfish කෙනෙක් සෑහෙන්න කනවා. ඒ කියන්නේ එයාලා කෑම කෑවහම එයාලට ජීර්ණය වෙන්නේ. ඒ කියන්නේ කෑම ටික ජීර්ණය කරගන්න හොඳ ඔක්සිජන් ලෙවල් එකක් ටැංකියේ තියෙනවා. එතකොට තමයි එයාලට ඉක්මනට ඒ කෑම ටික ජීර්ණය කරගන්න පුළුවන් වෙන්නේ. මම දැකලා තියෙනවා සමහර වෙලාවට කට්ටිය කියනවා අයියේ red tail catfish ලා කාපු ගමන් වමාරනවානි කියලා. ඒ මොකද එයාලට ඒ කියන්නේ එයාලගේ කන ප්‍රමාණය වැඩි වුණාම එයාලට ඒක ජීර්ණය කරගන්න ටැංකියේ තියෙන ඔක්සිජන් ලෙවල් එක මදි. එතකොට එයාලා කරන්නේ වමාරන එක. ඒ කියන්නේ කාපු කෑම ටික ආයෙ එළියට දානවා. එතකොට ටැංකිය ජරා වෙනවා, ටැංකිය බොර වෙනවා. එතකොට ඒ කෑම අපි අයින් නොකරොත් ඒවා පල් වෙනවා. එතකොට ටැංකියේ ඇමෝනියා වැඩි වෙලා හෙන කේස් එකක් වෙනවා. ඒ හින්දා අපි කරන්න ඕනි හොඳම දේ තමයි හොඳ ෆිල්ටර් එකක් දාන එක මාළුවට. එතකොට අපිට වතුර ක්ලීන් එකේ තියාගන්න පුළුවන් හින්දා ඒක මාළුවටත් හොඳයි. ඒකේ ටැංකියේ ඉන්න අනිත් මාළුන්ට සහ මාළුව හදන ඔයාටත් හොඳයි. මොකද අපිත් කැමති නෑනේ අපිරිසිදු ටැංකියක් බලන්න. එතකොට අපි හොඳ ෆිල්ටරේෂන් එකක් දෙන එකෙන් ඒකෙනුත් අපි ඉක්මනට මාළුවව ලොකු කරගන්න පුළුවන් එක අවස්ථාවක් තියෙනවා. අනිත් එක තමයි සාමාන්‍යයෙන් මෙයාලා හදනවා නම් ඔයාලා අඟල් 3.5 වගේ පොඩි පැටව් හදනවා නම් සාමාන්‍යයෙන් සතියට දෙවතාවක් වගේ 150 අයින් කරලා වෝටර් චේන්ජ් එකක් දෙන එක ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් එකම වතුරෙන් සතියක් රන් කරන්නේ නැතුව සතියකට දෙවතාවක් වගේ වතුර මාරු කරන එක ගොඩක් හොඳයි. කොට අපිට ඒ ක්‍රමේ පාවිච්චි කළා සාමාන්‍යයෙන් අපි හදන red tail catfish ටිකක් ඉක්මනට ලොකු කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඒක. අනිත් එක ගැන කතා කරොත් අනිත් එක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. ඒක තමයි කෑම. කෑම ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕනි red tail catfish කියන්නේ ටැංකියට දාන කෑම පුළුවන් නම් ඔක්කොම හරි කන මාළුවෝ. හැබැයි එහෙම දෙන්න එපා. මොකද ඔයාලා දකිනවා ඇති red tail catfish ලා ඕවර් ෆීඩ් වෙනවා. ඒ කියන්නේ අර කෑම දාලා වැඩි වුණාම අර කාලා බඩ ලොකු කරගෙන ওই ටැංකිය මුල්ලකට එලා ඉන්නේ. එහෙම දෙන්න එපා. මං කලිනුත් කිව්වා වගේ සමහර වෙලාවට ජීර්ණයේ අපහසුතාව හින්දා මාළුව මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි red tail catfish ලට කෑම දෙද්දී ටිකක් කෑම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙයාලට දෙනවා නම් හොඳ කෑම තමයි පැලට් වලට නම් ගොඩක් හුරු වෙනවා අඩුයි මාළු. මොකද red tail catfish කියන්නේ ටිකක් මාංශමය ආහාර වලට කැමති මාළුවෙක්. ඒ හින්දා අපිට පැලට් දෙනවා නම් කානිවෝ සින්කින් පැලට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්සෝ සාලයෝ වැව් මාළු එතකොට ඒ වගේ මාළු වර්ග උනත් අපිට මෙයාලට දෙන්න පුළුවන්. ඒ දෙද්දිත්
පොඩිම පාලුනම් ඒ ගැන සාමාන්‍යෙන් අඟල් එකහමාර අඟල් 2 වගේ මාළුනම් මාළු දෙනවනම් කටු ඇරලා දෙන්න කටු ඇරලා හොඳට මාළු කෑල්ල තලලා කරලා එහෙම දෙනවනම් ඒත් හොඳයි ලොකු මාළුනම් ප්‍රශ්නයක් නෑ යාලට කන්න පුළුවන් ඒ වගේ අපි එයාලට දෙන කෑම ගැන සැලකිලිමත් වෙනවා නම් ඒත් රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක්ව අපිට ඉක්මනට ලොකු කරගන්න පුළුවන් තව එක අවස්ථාවක් ඒත් එක්කම මෙයාලගේ ටැන්ක් මේට්ස් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් රෙඩ් ටේල් කැට්ෆිෂ් එකට හදන්න පුළුවන් එයාලගේ සයිස් එකට වඩා ටිකක් ලොකු මාළු තමයි සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ගාව ඉන්න රෙඩ් ටේල් කැට්ෆිෂ් අඟල් 3ක් නම් එයා එක්ක දාන අනිත් මාළු සාමාන්‍යයෙන් අඟල් 3 හෝ 3ට වැඩි මාළු ගන්න. මොකද බඩගින්නක් ආවොත් බැරි වෙලාවත් අපි නැති අතරේ මාළුවට බඩගින්නක් ආවොත් ඔයාගේ ටැන්ක් එකේ එයාගේ කටේ සයිස් එකට වඩා පොඩි මාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ආයේ මේ මාළුව මිසින් හොයා ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක් එයාගේ කටේ සයිස් එකට වඩා පොඩි මාළුවෙක් ගිලින්න දෙපාරක් හිතන්නේ. මගේ අර පොන්ඩ් එකේ ඉන්න ලොකු දෙන්නත් මට හොඳට මතකයි මං සාමාන්‍යයෙන් අඟල් 8 විතර කාලේ වීදුරු ටැංකියේ දාලා තිබ්බා. වීදුරු ටැංකියේ ඒන්ජල්ලා සෙට් එකක් එක්ක ඉඳී කොහොම හරි මම එක දවසක් බලද්දි එක ඒන්ජල් කෙනෙක් නැහැ. ඊට පස්සේ බලද්දි මං දැක්කා මං දාලා තිබ්බ කොටයක් හරි අස්සට වෙලා බඩත් ලොකු කරගෙන ඉන්නවා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. මං ඊට පස්සේ කරේ ඒන්ජල්ලා ටික වල්ලලා වෙන ටැංකියකට දැම්මා. එහෙම තමයි ඒ හින්දා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍ය රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා එක්ක දාන්න පුළුවන් මාළු ගැන කතා කරොත් ඒ කියන්නේ ටැන්ක් මේට්ස් ගැන කතා කරොත් අපිට පුළුවන් පීකොක් බාස් එතකොට ටයිගර් සවල් නෝස් කැට්ෆිෂ් අරවානා ස්ටින්ග්රේ ඇලිගේටර් ගා එතකොට රෙඩ් ලයින් ස්නේක් හෙඩ් ඒ වගේ අර එයත් එක්ක වගේ ඉක්මනට ටිකක් ලොකු වෙන මාළු එයත් එක්ක අපිට ටැන්ක් මේට්ස් විදියට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයාලා අවුරුදු 20ත් 25ක් වගේ ජීවත් වෙන ටිකක් ජව සම්පන්න මාළු జాතියක්. ඒත් එක්කම තමයි මෙයාලා සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 22ත් සෙල්සියස් අංශක 28ත් වගේ උෂ්ණත්වයක ජීවත් වෙන්න කැමති වගේම මෙයාලා ඉන්න pH level එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් 6ත් 7.5ත් අතර pH level එක තමයි මෙයාලා ඉන්නේ. ඒත් එක්කම මම ආයි මතක් කරනවා රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක් ඔයාලා හදන්න ගන්න හිතන් ඉන්නවා නම් නැත්නම් හදනවා නම් හරි එයාට ඉස්සරහට දෙන්න ඕන ඉඩ ගැන තව එකපාරක් සැලකිලිමත් වෙන්න. මොකද අරන් අන්තිමට හදාගන්න බැරුව සමහර අය ගඟවල් වලට එතකොට ඇලවල් වලට ওই දාන අවස්ථා ඕනි තරම් අපි දැකලා තියෙනවා. ඒ හින්දා අපි අන්තිමට මේ කරුණු ඔක්කොම ගත්තොත් මේ කරුණු අපි හරියට ඔක්කොම ගත්තොත් අපිට ටිකක් ඉක්මනට රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක්ව ලොකු කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි වීඩියෝ එකේ අපේ අවසානයට එනවා. මුලින්ම මතක් කරන්න ඕනි රෙඩ් ටේල් කැට්ෆිෂ් ලා මේ වෙනකොට මං ගාව සෙල් කරන්න ඉන්නවා. ඔයාලට අඟල් 2.5 සයිස් එකෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම මිලදී ගන්න කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එහෙම නැත්නම් මේ වීඩියෝ එක හෝ මේ වගේ වීඩියෝ තව ටිකක් බලලා පොඩි අයිඩියා එකක් ගන්න මාළුව ගැන එහෙම අරගෙන එයා ගැන ඉස්සරහට මොකද කරන්න කියලා හිතලා ඕනි කෙනෙක්ට මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක තියෙනවා ඒකට මැසේජ් එකක් දාලා මිලදී ගන්න පුළුවන් මාළුවේ. ඒත් එක්කම තමයි මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා දැනට RTC එක්කෙනෙක් හදන එහෙම නැත්නම් RTC එක්කෙනෙක් හදන්න හිතන් ඉන්න ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් එයාටත් මේක බලන්න ෂෙයා කරන්න. මං හිතනවා එයාටත් වැදගත් වෙයි කියලා. මෙහෙනම් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.